චව් හැමෝටම සුබ දවසක් හැමෝටම. ඔන්න ඉතින් මං අදත් ඔයාලට කුකින් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔන්න මං අද මොනවද හැදුවේ බලන්නකෝ. මං ඉතින් අද ලංකාවේ විදිහට රස නූඩල්ස් එකක් හදන්නයි හදන්නේ. ඔන්න බලන්නකෝ ඉතින් මගේ වීඩියෝ එක ඉස්සරහට. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් අදම ඉතින් subscribe කරන්න. එහෙනම් ඉතින් subscribe කරලා මගේ වීඩියෝ එක බලන්නකෝ. ඔන්න ඉතින් මං අද මෙන්න මේ නූඩල්ස් එක තමයි හදන්නේ. අපි මේක ගත්තේ මිලානෝ ගිය වෙලාවේ ලංකාවේ බඩු තියෙන කඩේකින්. ඉතින් මං අද මේක හදාගන්නේ ලංකාවේ නූඩල්ස් හදන විදිහට එළවලු දාලා බිත්තර දාලා එහෙම තමයි. ඉතින් ඔයාලත් මේ විදිහට තමයි හදන්නේ කියලා මං දන්නවා. ඉතින් ඔන්න මං අද කොහොමද හදන්නේ කියලා ඔයාලා බලන්නකෝ. මං ඉතින් නූඩල්ස් එකට ඕන වෙන එළවලු ටික ඔක්කොම ලෑස්ති කරගත්තා. මං ඉතින් ලීස්, කැරට්, බෝංචි, ඉඟුරු සුදුලූණු ඒ වගේ දේවල් ඔක්කොම ටික ලෑස්ති කරගත්තා. දැන් ඉතින් මගේ චිකන් එකත් හරියාගෙන එන්නේ. පරිප්පු එකත් හරි. පරිප්පු එකට ඉතින් තෙම්පරාදුව දාන්න තමයි තියෙන්නේ. මං ඉතින් දැන් පරිප්පු එකට තෙම්පරාදුවට ඕන දේවල් ටික ලෑස්ති කරගන්නයි හදන්නේ.
ඔන්න ඉතින් දැන් චිකන් කරි එකත් හරියාගෙන එන්නේ. මං දැන් ලිප ඕෆ් කරා. ඔන්න ඉතින් චිකන් කරි එක හරි. දැන් ඉතින් තියෙන්නේ පරිප්පු එක තෙම්පරාදු කරගන්න. මං ඉතින් පරිප්පු එක තෙම්පරාදු කරගන්න ඕන ලුණු ටික තෙලට දැම්මා. මෙහි ලුණු ඉතින් ගොඩක් වෙලා බැදෙන්න ඕන. නැත්තම් බැදෙන්නේ නැහැ. ඒක නිසා මං ලුණු ටික ඉස්සෙල්ලාම දැම්මා. ඔන්න ඉතින් මං ඊට පස්සේ අබ ටිකකුත් දැම්මා. අබ ටික දැම්මේ අන්තිමට වගේ. මොකද නැත්තම් අබ ටික ගොඩක් අර වුණාම තිත්තරහක් එනවනේ. ඒක නිසා අබ ටිකකුත් දාලා මම ඊට පස්සේ ඒකට තව කෑලි මිරිච්චිකුත් දානවා. එතකොට ලස්සන පාටක් එනවනේ. කෑලි මිරිච්චුත් දාලා අන්තිමට මේ ටික හොඳට කර වුණාම පරිප්පු එකට එකතු කරගන්න තමයි තියෙන්නේ. ඔයාලත් ඉතින් පරිප්පු තෙම්පරාදු කරන්නේ මෙහෙමද කියලා මට කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. මෙහෙම හැදුවාම ඉතින් නිකන් පරිප්පු හදනවට වඩා ටිකක් වැඩිපුර රසයි.
ඔන්න ඉතින් මම නූල්ස් එකට ඕන එළවලු ටිකත් කපා ගත්තා. ඊට පස්සේ මම ඉතින් නූල්ස් එක තඹ ගන්න වතුර ටිකක් ලිපින් තියාගත්තා. ඒකට මම ලුණු ටිකකුයි තෙල් ටිකකුයි එකතු කරගත්තා. තෙල් ටිකක් එකතු කරගත්තේ එතකොට නූල්ස් එක ඇලෙන්නේ නැහනේ. ඉතින් ඔයාලටත් නූල්ස් හදනකොට තෙල් ටිකක් එකතු කරගන්න පුළුවන්. තෙල් හරි බටර් හරි ඔයාලා කැමති දෙයක් එකතු කරගන්න පුළුවන්. අපිට දැන් තියෙන්නේ වතුර එක හොඳට තැම්බුනාම නූල්ස් එක දාලා හොඳට තඹ ගන්න. මං ඉතින් ඊළඟට එළවලු ටික තෙම්පරාදු කරගන්න තමයි හදන්නේ. මං අද ඉතින් එළවලු ටික තෙම්පරාදු කරගන්නේ බටර් වලින්. එතකොට ඉතින් අපිට තවත් රසයක් එකතු වෙනවනේ. ඉතින් ඔන්නෝම අපේ පෑන් එකට බටර් ටිකක් දාලා ඒ ටික රත් වුණාම ඉස්සෙල්ලාම ඉතින් ඉඟුරු සුදු ලුණු දාලා ඊට පස්සේ එළවලු ටික දාලා හොඳට තෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. bagus noodles එකයි අපේ එළවලු ටිකක් දැන් හොඳට තෙම්පරාදු වෙන ගමන් තියෙන්නේ. ඔන්න ඉතින් දැන් වතුර එකත් හොඳට උතුරනවා. ඒකට නූඩල්ස් ටික කඩලා දාගන්න තමයි තියෙන්නේ. මේක ඉතින් නූඩල්ස් එක අර කුල් තියෙන නිසා කඩා ගන්න ටිකක් අමාරු නා. හැමතැනම ඉතින් වීසි වුණා. අද නම් කුස්සියේ ඉවරයි. නූඩල්ස් හැමතැනම විසික්කුණා. ඔන්න ඉතින් නූඩල්ස් එකත් තැම්බෙන්න දාලා මං හදන්නේ දැන් අපේ තෙම්පරාදු කරගත්ත එළවලු ටිකට බිත්තර ටිකක් එකතු කරගන්න. ඔයාලට ඉතින් කැමති විදිහට මේකට මස් මාළු, ඉස්සෝ, සොසේජස් ඕනෑම දෙයක් එකතු කරගන්න පුළුවන්. මං ඉතින් අද බිත්තර තමයි එකතු කරගන්නේ. මං ඉතින් චිකන් කරි එකක් වෙනම හැදුවානේ. ඔයාලට ඉතින් කැමති විදිහට මේකට එක එක දේවල් එකතු කරගන්න පුළුවන්.
බිත්තර ටිකක් දාලා ඒකට ලුණු, ගම්මිරිස්, කෑලි මිරිස්, සෝයා සෝස් ටිකක්, තව ඔයාලා කැමති නම් සුප් කැටයක් එහෙම ඒ වගේ රසකාරක දෙයක් වුණත් එකතු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔයාලා කැමති නම් විතරක්. ඔන්න ඉතින් ඒ ටිකත් හොඳට දාලා අපි ඔක්කොම මික්ස් කරගන්නයි හදන්නේ. ඔන්න ඉතින් දැන් අපි ඒ ටිකක් දාලා හොඳට මික්ස් කරගත්තට පස්සේ නූඩ්ස් ටිකක් දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් මේ විදිහට තමයි නූඩ්ස් ටිකක් දාලා මික්ස් කරාට පස්සේ ආවේ. ඔන්න බලන්නකෝ ඉතින් අපේ රසමලස පරිප්පු එක, අපේ රසමලස චිකන් කරි එක දැන් ඉතින් අපිට කන්න තමයි තියෙන්නේ. ඔයාලත් ඉතින් මේ විදිහට තමයි නේද නූඩල්ස් හදන්නේ. එහෙනම් ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා මට කමෙන්ට් එකක්, ලයික් එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් මගේ channel එක subscribe කරගෙන යන්න. අදට එහෙනම් මං ගිහිල්ලා එන්නම්. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. හැමෝටම චාෝ.